කුසල කර්මයක් කරන්න ඕන. මම මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ වඩම්මල ධර්ම දේශනාවක් පවත්වලා මට පින් අනුමෝදන් කරගන්න ඕන. ඒකේ මම පුළුවන් ද නිදහස් වෙන්න පුළුවන් කිව්වා. ඒතර පරදත්ත උපජීවි പ്രേත කොට්ටාසිනේ පරදත්ත උපජීවි අනුන් දුන්නු දේ මත යැපෙන. අර එළියේ මෙතන පඩිපෙළයට ඉන්න උපාසකම්මා දැන්ට പ്രേත ලෝකෙද? හරි. මේක මට සියලු සත්‍යෝ පේනවා. අර එළියේ හිටියද මට පේනවා ඈ. නිදා ගන්න එපා. මෙච්චර හොඳ ජීවිතේට උමනා කතාවක්. අනිත් එක හොඳ කතාව කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ මං ඇහුවා දැන් ඇත්තටම මේ මැරෙන වෙලාවේ ඔයාට ප ဋ ාණි මතක් වුනේ නැද්ද? අනේ හාමුදුරුවනේ මම මැරුණේ අවුරුදු 20කට කලින්. ඒ කාලේ ප ဋ ාණි කියලා එකක් අපි අහලවත් නැහැ ස්වාමීන් වහන්සේ. දැන් තොපිත් ඉඳලා ඔය මැරෙන්නද යන්නේ? ඈ අන්තිමට කියන්න එපා. අර කිරිවත් උඩුවේ අපේ පන්සලට වැඩියා අනේ ඈ අපිට ගන්න බැරි වුණානේ නිින්ද ගියානේ. කියන්නේ හරිද? මේක අරගන්න මැරෙන වෙලාවෙත් විදර්ශනා කරන්න පුළුවන් මට්ටමේ නුවණක් හදාගෙන එක එක්කෙනාගෙන් පිං හිඟා ගන්න දුවට ලේලිට බෑනට පුතාට වැහෙන්නේ නැතුව තේරෙනවද? දැන් අර දරුවා නිසා හොඳයි. ඇත්තට මං හෙව කොහෙන්ද ඔයාට මගේ බන? ස්වාමීන් වහන්සේ